හරි. අපි හැමෝම දැකල් තියෙනවනේ නැව් කියන ඒවා. ඒ වුණාට සමහර අය දන්නේ නැතුව ඇති මොනවටද මේ නැව් පාවිච්චි කරන්න කියලා. මොන වගේ කාර්යයන්වලද මේවා පාවිච්චි කරන්න කියලා. හරි. අපි මුලින් බලමු නැවක් කියන්නේ මොකක්ද කියලා. නැවක් කියන්නේ මිනිස්සු, භාණ්ඩ, සත්තු රැගෙන යාමට හෝ මුහුදු සහ සාගර හරහා විශේෂ කාර්යයන් ඉටු කිරීමට නිර්මාණය කරන ලද විශාල ජලයෙන් ගමන් කරන වාහනයක්. හරි අපි දැම් බලමු කොහොමද නැවක් ක්‍රියාත්මක වෙන්න කියලා. එතකොට නැවකට පාවී චලනය වෙන්න මොනවද බලපාන කරුණු කියලා. ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. එකක් හල් එක. ඒ කියන්නේ නැවේ බඳ. හිතන්න අපේ මිනිස් ශරීරයේ පද්ධති සියල්ලම ආවරණය වෙන සමෙන් වගේ මේ නැවේ සියලුම පද්ධති ආවරණය වෙන්නේ මේ හල් එකේ. එහෙම නැත්නම් නැවේ බඳෙන්. මේකෙන් කෙන්න කාර්යයක් විදිහට ජලය පසකට තල්ලු කර සමබරව තබා ගැනීමට හැඩගස්සවාගෙන තියෙනවා. එතකොට මේ දෙවැනි එක විදිහට අපි ගත්තොත් එහෙම ෆ්ලොටිං වලින් කරන්නේ ඒ කියන්නේ පාලන බලය. ජලය නැව ඉහළට තල්ලු කරද ඒ බරවුවද පාවෙමිට ඉඩ සලස්වනවා. තුන්වෙනි එක තමයි එන්ජිම ප්‍රොපල්ෂන් එක. එහෙම නැත්නම් ප්‍රොපෙලර් එක. මේකෙන් කරන්නේ මේ ප්‍රොපෙලර් හරවන එන්ජින් භාවිතයෙන් නැව ගමන් කරන එක. දැන් සමහර විශේෂ නැව්වල රුවල්, පැඩල් හෝ ජෙට් භාවිතා කරනවා. හරි අපි දැන් බලමු නැවේ ප්‍රධාන කොටස් මොනවද කියලා ඉතා සරලව. පළවෙනි එක තමයි බ්‍රිජ් එක. මෙතන තමයි කැප්ටන් නම පාලනය කරන ස්ථානය. මෙතනින් ස්ටියරින්, නෙවිගේෂන් වගේම සිද්ධ වෙනවා. දෙවැනි එක විදිහට අපි ගත්තොත් එන්ජින් රූම් එක. මෙතන එන්ජිම සහ තව උපකරණ යන්ත්‍ර උපකරණ මෙතන පිටලා තියෙන ස්ථානයක් තමයි මේ එන්ජින් රූම් එක කියන්නේ. ඊට පස්සේ මේ ප්‍රොපෙලර් ඇන්ඩ් රඩර් කියන්නේ මේ ප්‍රොපෙලර් එක මගින් කරන්නේ ජලය තල්ලු කරලා නැව ඉස්සරහට ගෙනියන එක. රඩර් එක මගින් කරන්නේ නැව හරවීමට උපකාරී කරන එක. ඊට පස්සේ මේ ඩෙක් එකකින් කරන්නේ මිනිසුන් ඇවිදින ඉහළ මතු පිට. ඊට පස්සේ මේ කාගෝ හෝල්ඩ් කියන්නේ භාණ්ඩ රැස් කළ තබා ගන්න ස්ථානයක්. මේ ටෑන්කර් කියන්නේ අපිට ඕන කරන ඉන්ධන රඳවා තබා ගන්න ස්ථානයක්. ඊට පස්සේ මේ කැබින් කියන්නේ මිනිසුන් සඳහා වෙන්නුන කාමර. මේවා සාමාන්‍ය විදිහට තිබ්බොත් මගේ නෞකාවල තමයි වැඩිපුරම තියෙන්නේ. මේ රූපයෙන් පෙන්වලා තියෙන්නේ නැවේ කොටස් පිළිබඳව. මම අර කිව්ව කලින් කියපු ඒවට අමතරව මේකේ ගොඩාක් නැවේ කොටස් නම් කරලා තියෙනවා. හරි අපි දැන් බලමු මොනවද මේ ෂිප් වර්ග කියලා. මොනවද මේවට අයිති වෙන්නේ, මොන වගේ කාර්යයන්ද මේවෙන් සිද්ධ වෙන්නේ වගේ දේවල්. පළවෙනි එක තමයි කාගෝ ෂිප්. මේකෙන් කරන්නේ ප්‍රවාහණය වෙන්නේ භාණ්ඩ. දෙවැනි එක තමයි ටෑන්කර්ස්. මේක ප්‍රවාහණය වෙන්නේ ලික්විඩ්, ඒ කියන්නේ දියර වගේ දේවල්. ඊට පස්සේ ඔයිල්, ගෑස් වගේ දේවල්. තුන්වෙනි එක පැසෙන්ජර් ෂිප්. ඒකේ ප්‍රවාහණය වෙන්නේ මගීන්. හතරවෙනි එක තමයි ෆිෂින් වෙසල්ස්. මේක කරන්නේ මාළු මාළු ගෙන ෂිප්ස් තමයි ඒවා. ඊට පස්සේ ඊළඟ තමයි නාවල් ෂිප්ස්. මේවෙන් කරන්නේ යුදමය කටයුතු, මිලිටරි ෂිප්ස් කියන්නේ අන්න ඒවට. ඊට පස්සේ එක තමයි ටග්ස්. මේකෙන් කරන්නේ ෂිප්ස් එහා මෙහා කරන උදව් කරන එක. තල්ලු කිරීමට වගේ උදව් කරන එකක් වගේ කිව්වොත් හරි. මේ රූප වලින් පෙන්නලා තියෙන්නේ types of ships තමයි. ඒ වුණාට මේවා නම් කරලා නැහැ. අර මම උදාහරණයක් වශයෙන් ඕගොල්ලන්ට එහෙම ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. හරි අපි දැන් බලමු මොකටද මේ ships අපිට වැදගත් වෙන්නේ කියලා. පළවෙනි එක. ඒ කියන්නේ ප්‍රධානම එක තමයි භාණ්ඩ හා සේවා countries අතර හුවමාරු කරගන්න එක. රටවල් අතර හුවමාරු කරගන්න එක. දෙවැනි එක විදිහට අපිට travel across ocean. අපිට සාගර හරහා ප්‍රවාහණය කරන්න අපිට මේ ships ඕන වෙනවා. ඒ වගේම fish, ඒ වගේ මේ research වලට අපිට මේ ships ඕන වෙනවා. ඒවට වෙනම අදාළව ships වර්ග තියෙනවා. මේ research වලට අදාළ වෙනම ships වර්ග තියෙනවා. ඒ වගේම maintain global trade වලටත් අපිට ගොඩාක් මේ ships උදව් වෙනවා. මේ වගේ තවත් වීඩියෝ ඔයගොල්ලන්ට ships ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න.